මේ තියෙන්නේ මම හදාගත්ත ග්‍රැනෝලා එක. ඒකේ නම කිව්වහම බය වෙන්න එපා. ඕට්ස්, මී පැණි, වියලි පළතුරු, විවිධ ඇට ජාති එකතු කරලා හදාගන්න ධාන්‍ය මිශ්‍රණයක් තමයි මේ ග්‍රැනෝලා කියන්නේ. 1863 වසරේ නිව්යෝර්ක් වල ඩැන්ස්විල් වල වෛද්‍ය ජේම්ස් කේලබ් කියන වෛද්‍යවරයා තමයි මේක ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේක එයා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේක වෛද්‍ය ජේම්ස් හඳුන්වලා දීලා තියෙන්නේ ඇයි දන්නවද? ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉන්න රෝගීන්ට උදෑසන ආහාරයක් විදිහට, ඒ කියන්නේ පහසුවෙන් දිරවිය හැකි ආහාරයක් විදිහට තමයි ඔහු මේක නිර්මාණය කරලා ඔහුගේ රෝගීන්ට සපයලා දීලා තියෙන්නේ. අද මම මේකට ඕට්ස් කෝප්ප, රෝල් ඕට්ස් කෝප්ප දෙකක් ගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙනවා නට්ස් වර්ග. මම අරගෙන තියෙනවා වෝල්නට්ස්, ආමන්ඩ්ස්, පම්කින් සීඩ්ස්, වට්ටක් අයට, ඒ වගේම චියා සීඩ්ස්, ඒ වගේම තල විශේෂයෙන් මම තමයි මේකට එකතු කරේ. ඉතින් මේ තියෙන්නේ මී පැණි දාලා සේරම ධාන්‍ය ජාති ටික එකට අනලා දැන් මම මේක විනාඩි 10ත් 15ත් අතර සෙල්සියස් අංශක 150ට බේක් කරගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ බේක් කරගත්ත ග්‍රැනෝලා ටික. මේක හරීම රසයි. ඔයගලන්ට පුළුවන් මේකට කුරුඳු කුඩු, ඒ වගේම කොකෝ පවුඩර් දාලත් බේක් කරගන්න පුළුවන්. එක එක්කෙනාගේ oven එක විවිධාකාරයි. එතකොට ඒකේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක නිසා මේක වැඩි වෙලාවක් යන්නේ නැති නිසා ළඟම ඉඳලා මේක බේක් කරගන්න කියලා ඔයාලා හදනවා නම් මම කියනවා ඔයගලන්ට. මං කියවනේ ඉතින් වෛද්‍යවරයා මේක හදලා තියෙන්නේ උදෑසන ආහාරයක් විදිහට, විශේෂයෙන්ම පහසුවෙන් දිරවිය හැකි ආහාරයක් විදිහට තමයි එතුමා මේක හඳුන්වලා දීලා තියෙන්නේ. ඔයාලත් හදලා බලන්නකෝ. හැබැයි මේක හැදුවට පස්සේ හොඳට සීල් ටයිප් තියෙන බෝතලයක දාලා වහලා තියන්න. මං ගිහින් එන්න. ඔයාලගේ ආදරණීය තනුව.